යාළුවනේ කොහමද? පරිස්සමින් ඉන්නවනේ. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි අද බලන්න යන්නේ ගහේ මල ඇඟිලි පුරුකක් විතර වෙනකන් මල කැපුවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. තියනවාද කඳුළු වැටිලාද එහෙම නැත්නම් මේ කොච්චර තියනවාද ගහ දිගේ කඳුළු යනවා කපන්න අමාරුයි. මොකද මාස 4කට වැඩි වගේ කැපුවා. අපි ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු කොච්චර තියනවද කියලා. මොකද මේ හරියටම කපනවා නම් මෙන්න කැපිලි කපනවා නම් ආයෙ මොකද බලලා අදහන් අප්පෝ ආදරේ ඇත්තරම කියන්නේ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකර අපි යන් වීඩියෝ එකට. ඉතින් මචං මල නම් කැපුවා කොට වෙනකම්ම මේක කපන්න දෙයක් නෑ බං. කඳුළු ගන්න අමාරුයි මේ. පේනව නේද මේ මලක් නෑ මෙතන පිල්ලක් බං තියෙන්නේ. කපන්න දෙයක් නෑ කපන්න අමාරුයි මේ. පීය දාලා මේකෙන් කොහොමද බලමු කපන්නේ මේ. කපන්න බෑ අහුවෙන්නේ නෑ මේ. අර මල තියෙන්නේ ගහ ඇතුලේ. ඉතින් කොහොමද මල කපන්නේ? ඒත් කැපුවා හැබැයි හොඳේ මේ. කඳුළු ගත්තා කඳුළු ගන්න අමාරුයි. මේ කඳුළු ගහට යනවා. මේ මෙහෙ ගිහිල්ලා තියෙන්නේ මේ. පේනවද? මේ කඳුළු ගහ දිගේ යනවා. ඔය බලන්න ඉතින් මල් කපන්න බැරි නේ. කොට වෙනකන් කපන්න පුළුවන්. ඔයාට ඔය මොකවත් ජරාවක් තියලා නැහැ. කෙලින්ම තියලා තියෙන්නේ හුණු දුම් කළ බුලත් පිටෙන් අනලා. දාලා තියෙන්නේ මේ අද උදේට රාති විච්ච ටික. ඊට වඩා තියෙනවා මේකේ මේ ගියේ නැත්තම් මේ කොටේ දිගේ කියන්නේ ගහට කඳුළු ගියේ නැත්තම් ඊට වඩා තියෙනවා. දෙකයි කියන්නේ කපන්න පුළුවන් මල් හදාගත්තොත් මේ කඳුළු වැටෙනවා. කඳුළු ගන්න අමාරුයි. එහෙම කේස් එකක් තියෙන්නේ මෙතන. අපි බලමු තව උත්සාහයක් දාලා මේක අයින් කරලා මේ ඇල්ලුලා තියෙන පිල්ල. මොකද එහෙම කරන්නත් අමාරුයි. මේ මොකද මල කපන්න ඉඩමදි මෙතන. ඉඩමදි කියන්නේ මට ඉන්න නෙමෙයි පීය දාලා කපන්න පුළුවන් කමක් නෑ. ඒකයි මම ෆෝන් එක පැත්තකින් තියලා නැවත පොඩ්ඩක් පිලි කෑල්ලක් දෙකක් අහකට කරලා දැම්මා. එතන මේ අර ගොට්ටක් කඳුළු වැන්නට කඳුළු කෑන් එකට ගන්න ක්‍රමයක් තමයි නැත්තේ. මම ඉල්ලලා තිබුණේ ඔන්න ඔහමනේ. මෙතන මේ පිල්ලට හිටිනේ හින්දා තමයි මේ බැරි වුණේ. දැන් ඉතින් මම එතන කීයෙන් කපලා අයින් කරා. ඊට පස්සේ ඉතින් තව දවස් කීපයක් කපන්න පුළුවන් වැඩේ. ඉතින් කඳුළු මේ මෙන්න මේ රෙදි පටිය මම මෙන්න මේ විදිහට ගැට ගහලා තියෙන කඳුළු අහකට යනකොට ඒකට සත්තු බොනකොට කඳුළු ගහට හේතු වෙනවා. ඒකට කඳුළු වැටෙන්නේ නැහැ වාජනේට. එහෙම නැත්නම් අපි එල්ලලා තියෙන මොකක් හරි ඒකකට. ඒකයි නැත්තම් මේ ප්‍රශ්නයක් නැහැ. මේ කඳුළු නම් වැටෙනවට වඩා ගහට යනවා. ඒකයි කේස් එක. අපි බලමු තව උත්සාහයක් දාලා මොකද්ද තත්ත්වය කියලා. ඔන්න දැන් නම් කඳුළු පොඩ්ඩක් යන්නේ නැතුව හදාගත්ත ගහට. ඒත් හරි අමාරුයි වැඩක් නැහැ. ඒත් කඳුළු යනවා. බිමට වැටෙනවට වඩා කඳුළු යන්නේ ගහ දිගේ. මේ කඳුළු ලොකුයි දැන් නම් ඉතින් අර ගන්න මේ ඒත් ගහට යනවා. අර මේ මෙහෙ බේරෙනවා. අර ගන්න හරි අමාරුයි. ඒකයි කියන්නේ මේක කැපුවා මාස 4න් එහා. දැන් අවුලක් නැහැ. වාජනේ නම් එල්ලන්න පුළුවන්. මම මේක තව දවස් 4-5ක් විතර කපනවා. කපන්න පුළුවන්. වාජනේ නම් එල්ලගත්තා. මේකට වතුර වැටෙන්නේ නැතුව මෙන්න මේ විදිහට අපි වහ ගන්න ඕනේ. නෝකයි වැඩේ ගහටම හාරලා මල් කපපුවා. ඔන්න ඔය විදිහට අපි කොළපස් වල්පියක් දාලා ඔන්න ඔය විදිහට ඉතින් අදා ගන්නවා. දැන් නම් ඉතින් ආය කඳුළු ඉතින් ගහට ගියේ නැත්තම් ඉතින් හවසට හිටියේ. එහෙම නැත්තම් නෑ. දැන් නම් උදේ පාන්දර ඔන්න ඔකයි මේ කේස් එක. කියන්නේ මේ
කොට වෙනකන් කපපුවා හරි අමාරුයි කඳුල ගන්න. ඕනක තමයි පාස්නේ. මේ රාති බුණ ටික එනවද බලන්න. පොඩ්ඩක් ඉන්න. බාජිර කීයක් අරන් ආවේ කොයිකටද නැත්තම් බෑනේ මේ වැඩේ අවුල් ගියොත් මේක තියෙන් කපලා තුපිලි එනවනේ මේක තියෙනවා ඒ තියෙනවනේ 2:00ට වැඩිය 2:03 කාලේ කෑන්නේකින් 2:00ට වඩා තියෙනවා කඳුල ගහට ගියේ නැත්තම් ඉතින් උට වඩා තියෙනවා කඳුල අර ගන්න තමයි අමාරු ඒ ඉතින් මල ඕනවට වඩා ආරලා කපලත් වැඩක් නැහැ කඳුළු ගහට ගොඩක් යන්නත් හොඳ නැහැ ඒකින්ද මේ තව ටික දවසක් කපලා නවත්තනවා දැන් ඉතින් අපි යන්නේද ගෙවල් වලට කියන්නේ ඉතින් අන්නම තමයි මල් පරිම සාධාරණ විදිහට තමයි මේ කපලා එල්ලලා හදලා තියෙන්නේ දැන් පේනවනේ කඳුළු නම් වැටෙනවා වැටෙන්නේ නැති ටික ඉතින් ගහ දිගේ වැටෙනවා ගහ දිගේ වැහෙන්නට වැඩක් නැහැ කෑනකට වැටෙන්නේ නැහනේ ඉතින් කපලා තේරුම් ගන්න නේ ඊළඟ මල තියෙනවා මේ පේනවනේ කැපිල්ල කපනවන කැපිලි තමයි ඉතින් මෙන්න ඔන්න ඉතින් ආයේ වර්ධින්ට කියන්නේ මචං හදහන් ආයේ ලොවෙත් කියන්නේ ටක්කටම හරි එනම් මචං මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න වීඩියෝ දාපු ගමන් බලන්න bell icon එක click කරලා තියාගන්න එහෙනම් මචං ඉතින් ජය වේවා